හයි ගයිස් ඉතින් සාරි ජැකට් එකක අතක් නිර්මාණය කරන විදිහ බලමුද. මේ තියෙන්නේ බේසික් ස්ලීව් එකෙන් හදාගත්ත බෝරිච්චි අතක් ලොකු බෝරිච්චි අතක් හදාගන්න විදිහ තමයි මම මේ කියලා දෙන්නේ. මම ඔයාලට වෙනම වෙලාවකදී වීඩියෝ එකක් අරගෙන එන්නම්. මොකද කාල වේලාව මට අඩුයි මේ දවස් ටිකේ මේ සාරි ජැකට් එකක අත තමයි නිර්මාණය කරන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මැහුම් වලදී ක්‍රම දෙකක් තියෙනවා. එකක් ටේලරින් ක්‍රමය, අනිත් ඒ කියන්නේ රෙද්ද මත ඇඳ කපා මැසීම. එතකොට එවලෙම රෙද්ද කපා මැසීම තමයි ටේලරින් ක්‍රමය කියන්නේ. එතකොට තව එකක් තියෙනවා සයන්ටිෆික් මෙතඩ් එක කියලා. ඉතින් ඒ කියන්නේ බ්ලොක් වලට ඇඳලා පැටර්න් එක නිර්මාණය කරලා තමයි ඔයාලා රෙද්දේ ඇඳලා කපන්නේ. ඉතින් ඔයාලා දන්නවද බ්ලොක් ක්‍රමයට සාරි ජැකට් මහන එක මහන එකේ තියෙන වැදගත්කම. මොකද බ්ලොග් එකක් හැදුවට පස්සේ අපි බ්ලොග් එකෙන් අපිට අපේ තියෙන වැරදි අඩුපාඩු අතපසුවීම් වැරදිච්ච තැන් හොයලා ආපහු හදලා චෙක් කරලා අන්තිම බ්ලොග් එක හදලා හරිම නිවැරදිම බ්ලොග් එක හදලා රෙද්ද මත තියලා ඇඳලා කපලා මහගන්න පුළුවන්. එතකොට වැරදීම් ඔයාලගේ වෙන අවමයි. එතකොට එහෙම ටේලරින් ක්‍රමයක වගේ රෙද්දෙම කපලා මහලා ඔගොල්ලෝ රෙද්දෙම ඇඳලා කපලා මැහුවොත් ඔයාලට වෙන්නේ ඔයාලගේ තියෙන වැරදි අඩුපාඩු අහු වෙන්නේ නැහැ. ඒ නිසා මහලා ඉවර වෙනකොට ජැකට් එකේ ප්‍රශ්න පිටෝන් එකේදී ප්‍රශ්න එනවා. එක්ක හරියට නැහැ. ඒ වගේ කප් එක හරියට ඇවිල්ලා නැහැ. ওই වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් බ්ලොග් එකක තියෙන වාසිය සහ වැදගත්කම තමයි අපිට ඕන විදිහට අනිත් එක අපිට ඕනම නිර්මාණයක් නිර්මාණය කරන්න පුළුවන් බ්ලොග් මෙතඩ් එකේදී. බ්ලොග් එකක් බේසික් බ්ලොග් එකක් ඇඳගත්තට පස්සේ ඒ බේසික් බ්ලොග් එක හරහා ඕනම ජැකට් එකක් ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්. ඕනම පැටර්න් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකේ තියෙන ඕනම පැටර්න් එකක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම අතක් උනත් බේසික් ස්ලීව් එක මුලින්ම බේසික් එක හදාගෙන බේසික් ස්ලීව් එක තියලා ඕනම පැටර්න් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් එහෙම මේ විදිහට බේසික් බ්ලොක් එක හදලා ඊට පස්සේ කපලා නම්බර් කරලා සමාන පරතරයන්ගෙන් තියලා තමයි අත හදාගන්නේ මේ විදිහට. ඉතින් මේක හරිම පහසු ක්‍රමයක්.